ආයුබෝවන් දරුවනේ. ඉතින් අදත් ඔයාලව Royal Dragon Knight Chess YouTube channel එක වෙත ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඉතින් අද ඔයාලට කියලා දෙන්නේ අලුත් දෙයක්. ඉතින් හැමදාම අලුත් දේවල් කියලා දෙනවනේ. ඉතින් අද කියලා දෙන්නේ සාමාන්‍ය chess දන්න ක්‍රීඩකයෙකුට ක්‍රීඩිකාවකට දැනගත යුතුම පාඩම් ටිකක් තමයි අද ඉඳන් පටන් ගන්නෙ. ඒක පාඩම් ගොඩාක් තියෙන. ඉතින් පළවෙනි පාඩම අද කියලා දෙනවා. ඉතින් ඔයාලා හැමෝම පාඩම මුල ඉඳලා අවසානකම්ම රැඳී සිටින්න. වීඩියෝ එක යවන්න එපා. පොඩ්ඩක් හැම වචනයක්ම ඔයාලට වැදගත්. ඉතින් පාඩම් පටන් ගන්න කලින් පුංචි ඉල්ලීමක් කරන අපේ වීඩියෝ බලන්න, වීඩියෝ ෂෙයා කරන්න, ඒ වගේම subscribe කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරමු. මොකද අපි කරන්නේ හරි chess හරි විදියට උගන්වන එක තමයි අපේ channel එකේ පරමාර්ථය. ඉතින් දරුවනේ දැන් chess කියන්නේ යුද්ධයක්නේ. අටවල් දෙයක් අතර යුද්ධයක්. ඉතින් යුද්ධයක නම් ඔයාලා දැකලා ඇති ඔය ටීවී වල ඔය ෆිල්ම් වල ටීවී එකේ දැන් ෆිල්ම් වල අර මේ යුද්ධ දැකලා ඇති නේද? යුද්ධ කියන්නේ එච්චර හොඳ දෙයක් නන් නෙමෙයි. කොහොමද 아무ත් අපි කරන්නේ සෙල්ලමක්නේ. ඉතින් ඉතින් ඔය යුද්ධයකදී ඔයාලා දැකලා ඇති ඒ ඉන්න සෙබළු. නටවල් දෙකක් වගේ පෙන්නනවා. ඒ සෙබළු අතේ අනිවාර්යයෙන්ම ආයුධයක් තියෙනවා. නේද? මොනවා හරි තුවක්කුවක්, පිස්තෝලයක් මොනවා හරි දෙයක් තියෙනවනේ. එතකොට මේ චෙස් ක්‍රීඩාවෙත් මේ වගේ ආයුධ තියෙනවා. හැබැයි ඒවා පේන්නේ නැහැ. අපි හිතින් මවාගෙන තමයි ඒව සෙල්ලම් කරන්න ඕනේ. මොකද මේ ආයුධ ගැන දැනගත්තාම ඔයාලට හරිම ලේසියි. මොකද ආයුධ ගොඩක් තියෙනවා. ඉතින් එකින් එක හැම දෙයක්ම ඔයාලට මේ පාඩම් මාලාව ඔස්සේ මම කියලා දෙනවා. එතකොට දුවේ පුතේ දැන් පළවෙනි ආයුධයට යන්න කලින් චුට්ටක් කියන මේවට අපි කියනවා චෙස් උපක්‍රම කියලා. පටන් ගත්ත වෙලාවේ ඉඳලා ඔහේ ඉත්තු ටික එහෙට මෙහෙට දාලා ඉත්තු කැපුවා කියලා එහෙම නෙමෙයි පුතේ චෙස් කියන්නේ. චෙස් කියන්නේ ගොඩාක්ම හිතන්න ඕනේ වගේම ගොඩාක් අපි හිතන්න මහන්සි වෙනවානේ. නමුත් මේ ටෙක්නික් මේවා මේ තාක්ෂණය හරියට පාවිච්චි කරලා ඔයාලා සෙල්ලම් කරොත් අඩු මහන්සියකින් ඔයාලට ඉක්මනින්ම මේ තරඟ ඉවර කරගන්න පුළුවන්. එතකොට අනිවාර්යෙන්ම මේ ටෙක්නික් ගැන දැනගන්න. මේවට අපි කියනවා චෙස් උපක්‍රම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා ටැක්ටිස් එකක් කියලා. ටැක්ටිස් T අකුරෙන් පටන් ගන්න ටැක්ටිස්. එතකොට මේ උපක්‍රම ගැන ඔයාලා හැමෝම දැනගෙන ඉන්න වෙනවා. මේව නැතුව චෙස් සෙල්ලම් කරන්න බෑ. මොකද මේව තියෙන්න ඕනේ. හරි. එතකොට අද ඔයාලට මුලින්ම කියලා දෙනවා සරලම චෙස් ආයුධයක්. නැත්තම් අපි කියමු චෙස් වෙපන් එකක්. එහෙම නැත්නම් හරියටම ටැක්ටිස් නැත්තම් චෙස් උපක්‍රම. අපි එහෙම කතා කරමු. මේකට කියනවා පින් එකක් කියලා. පින්. PIN පින්. නැත්තම් පිනින් කියලාත් කියනවා. මොකද්ද මේ පින් එක නැත්තම් පිනින් එකක් කියලා කියන්නේ? ඒ කියන්නේ ඉත්තෙක්ව හිර කරලා කට් කරන එකට තමයි පින් එකක් නැත්තම් පිනින් එකක් කියලා කියන්නේ. මේ බලා ගන්න බෝඩ් එක දිහා මම ඔන්න හදනවා. හරිද? ඔයාලා හිතන්න මෙන්න මේ වගේ තියෙනවා. හරි. අපි නිකන් හිතමු මෙයා අයින් කළා මෙයාව දාමුකෝ අපි. මෙයා ටිකක් හොඳයි. රයිට්. මෙන්න මෙහෙම තියෙනවා. දැන් ඔයාලට පේනවා බිෂොප් කෙනෙක් ඉන්නවා. මම මේ ගොඩක් ඉත්තු තිබ්බේ නෑ. මම මේ පොඩ්ඩයි තිබ්බේ මේ සුදු කින්වත් තියලා නෑ. මේක හිතන්න එපා. මේක උදාහරණයක් විතරයි. හොඳේ. ඒවට පේනවනේ සුදු කළු බිෂොප් කෙනෙක් ඉන්නවා. දැන් මේ බිෂොප් ඔයාලට කපන්න ඕනි. එහෙනම් ඔයාලා මොකද කරන්නේ? ඔයාලා ගිහලා මෙන්න එහෙම තියයි. හැබැයි මෙයා මෙතන ඉඳීද? මේ කළු බිෂොප් මෙතන ඉඳීද? නෑ නේද? පැනලා දුවනව නේද? අනිවාර්යෙන්ම එයා පැනලා දුවන ගමන් අපටත් ඇටැක් කරයි. නේද? හරි. එතකොට ඔයාලට මේ කියලා දෙන්නේ ඉත්තෙක් පැනලා දුවන හැටි නෙමෙයි. ඉත්තට පැනලා දුවන්නේ නැතුව ඉත්තව කොටු කරලා අල්ලගෙන කියන්නේ ඉත්තව හිර කරලා අල්ලගන්න හැටි තමයි කියලා ඉන්නේ. එහෙනම් මතක තියාගන්න පින් එකක් කියලා කියන්නේ ඉත්තෙක්ව හිර කරලා කපන එකට. රයිට්. ඔන්න බලා ගන්නකො. මම ආයෙත් තියන්නම්. එහෙම තිබ්බා. හරිද? රයිට්. දැන් බලා ගන්න බෝඩ් එක දිහා. මෙන්න බලා ගන්න. ඊට කලින් කියන්නම්. නෑ මේක පෙන්නලම කියන්නම්කෝ ඔයාලට. ඔන්න බලා ගන්න. රයිට්. දැන් මට කියන්න අර උඩ ඉන්න කළු බිෂොප් මෙන්න මෙයා එයාට කොහෙවත් යන්න පුළුවන්ද? හොඳට බලන්න.
බලන්න එයාට යන්න පුළුවන්ද කියලා. ගියොත් මොකද වෙන්නේ? කළුකින් චෙක් වෙනව නේද? රයිට්. චෙක් වෙනව නේන්නම්. එහෙනම් මොකක්ද ඒක වැරදි ඇදීමක් ඉලීගල් මූව් එකක් වෙනවා. එහෙනම් ඔයාලට පේනව නේද කළු බිෂෝප් දැන්ටම හිර වෙලා. දැන් ඉතින් අවස්ථාව තියෙන කළු අයටනේ. ඉතින් කළු කෙනා කොහොම අදී හැබැයි අපිට මොකද කරන්න තියෙන්නේ කෙලින්ම කපලා දාන්න පුළුවන්. ඒ කියන්නේ ඉත් එක් හිර කරලා කපන එකට තමයි පින් එකක් නැත්තම් පිනින් කියන චෙස් ආයුධය කියන්නේ මේකට තමයි හරි වටිනා ආයුධයක්. හරිද? ඉතින් ඔන්න බලා ගන්නකෝ. පින් එකක් දෙන්න පුළුවන් ඉත්තෝ කවුද? මෙන්න මේ තුන්දෙනා. චෙස් බෝඩ් එකේ වේගෙන් යන තුන්දෙනා. Queen, Bishop and Rook. Queen, Bishop සහ Rook. මේ තුන්දෙනාගෙන් තමයි පින් එකක් දෙන්නේ. හරිද? right. එතකොට මේකද පුතේ මේ කින් චෙක් වෙන්නේ නැහැ. කින් චෙක් වීමක් වෙන්නේ නැහැ. එතකොට මතක තියාගන්න අපි 100ක් ගත අපිව කියන්නේ 150යි 100යි කියලා අපි කියනව නේද? 99%ක්ම හැම ආයුධයකම හැම ටෙක්නික් එකකම අහුවෙන්නේ කිංව. හැබැයි 100ට එකක් වෙනිත් එක්ක අහුවෙන්නත් පුළුවන්. ඒක ගැනත් මම තචුට්ටෙන් කරලා පෙන්නන්න. හරි. ඔන්න දැන් කළුකින් ඉන්න. හැබැයි දුවේ පුතේ මතක තියාගන්න මේ වගේ චෙස් ආයුධයක් පාවිච්චි කරනවා නම් අපිට වාසියක් තියෙන්න ඕනේ. ඒ ගැන මම පොඩි උදාහරණ දැන් ඔයාලට පෙන්නන්නම් බලන්න. දැන් හිතන්නකෝ මෙන්න මෙහෙම තියෙනවා. හරි. ඔයා ඔන්න දැන් පින් එකක් කරලා තියෙන. හරි. කළු නයිට් පින් වෙලා ඉන්නවා. කළු නයිට්ට කොහෙවත් යන්න බෑ. හැබැයි ඊළඟ පාර කළුකින් අදිනවා. sorry. ඔන්න ඔහම තියෙනවා. දැන් ඔන්න කළුකින් අදිනවා නයිට් ගාවට. දැන් මගේ දුවේ පුතේ කියන්න මේ සුදුරුගෙන් අර කළු නයිට් කපලා වැඩක් තියනවද? නෑ නේද? කපලා වැඩක් නෑ. හේතුව රුක්ට ලකුණු 5ක් හම්බ වෙනවා. නයිට්ට ලකුණු 3යි හම්බ වෙන්නේ. එතකොට අපි ආව කැපුවොත් පාඩුව අපිට ඔන්න බලා ගන්න වෙනද? ඔන්න අපි ගිහිල්ලා කැපුවා. ඔන්න අපිට ලකුණු 3ක් ආවා. හැබැයි කළුකින් අනිවාර්යෙන් අපිව කපනවා. දැන් මොකද උනේ? පාඩුවක් නේද උනේ? හරි. පාඩුක් තියාගෙන මේ වගේ ටැක්ටිස් පාවිච්චි කරන්න නෑ දුවේ පුතේ. ඒ නිසා අපිට පාඩුවක් නැත්තම් විතරයි අපි කරන්නේ. එතකොට රෑන්ක් වලින්, ෆයිල් වලින්, ඩයගනල් වලින් කොහේ වුණත් ප්‍රශ්නයක් නෑ ඔයාලට. මෙන්න මේ විදිහට පින් එකක් දීමේ හැකියාව තියෙනවා. මේ බලන්න. ඔන්න බලා ගන්න පින් එකක් දෙනවා මම 1යි 2යි 3යි. දැක්කද? කළු රුක් හිර වුණා නේද? හැබැයි මේක බලන්න දැන් ඊළඟ ඇදීමේදී කළුකින් ළඟට එනවා. හැබැයි ඔයා මේක කැපුවා කියලා ප්‍රශ්නයක් නැහැ. ඇයි ඒ? අපි ලකුණු 3ක් දුන්නා එහා පැත්තට. හැබැයි අපිට ලකුණු 5ක් ආවා. අපිට වාසි. එහෙමිත් එක්ක කැපුවට කමක් නැහැ. අපි අඩුවෙන් දීලා වැඩියෙන් ගත්තට කමක් නැහැ. තව දෙයක්. ඔයාලට කියලා දෙන්නද පින් එකක් දෙන්න පුළුවන් ලේසිම අවස්ථාව මොකක්ද කියලා. ඔයාලා දැකලා තියෙනවද? සමහර ක්‍රීඩකයෝ මෙන්න මේ කින් ඉස්සරහා කුයින් තියාගෙන හිර මෙහෙම තියාගෙන ඉන්නවා. දැන් ඔයාලත් ඔහම ඔයාලත් වෙලා ඇත. හැබැයි මම ඔයාලට එක දෙයක් කියනවා. ටැක්ටිස් වලට අහු වෙන්න එපා. ඔයාලා ප්‍රතිවාදීන ටැක්ටිස් එකක් දුන්නට කමක් නැහැ. හැබැයි ඔයාලා අහු වෙන්න එපා. හරිද? ඉතින් දුවේ පුතේ මේ ටැක්ටිස් එකේදී දැන් මෙතනදී ගොඩක් වෙලා දැන් ඔයාලට මම අවවාදයක් දෙන්නම්. දැන් ඉත් එක්ක කපාගෙන කින් ඉස්සරහට ඔයාලා නිකන් හරි ඉඳි. හැබැයි ගොඩක් වෙලා ඉන්න එපා. ප්‍රතිවාදී ක්‍රීඩකයාගේ මේ වගේ අවස්ථාවක් දැක්කොත් බල ඉන්න එපා. ටක් ගාලා පින් එකට අල්ලගන්න මෙන්න මේ වගේ. මම උදාහරණයක් කරලා පෙන්නන්නම් ඔයාලට. ඔන්න ඔහම තියෙනවා. මෙන්න එහෙම තියමුකෝ. ඔන්න දැන් අපිට අවස්ථාව තියෙනවා කියලා හිතා ගන්නකෝ. හරි? අපිට අවස්ථාව හිතන්න. රයිට්. මොකද උනේ? කළුකින් හිර වුණා. sorry කළු කුයින් හිර වුණා නේද? දැන් මේ කුයින්ට කොහෙවත් යන්න පුළුවන්ද? නෑ නේද? දැන් ඉතින් කළු කුයින් දන්නව එයා අනිවාර්යයෙන්ම කැපෙනවා කියලා. එයා මොකද කරන්නේ? එයා ඇවිල්ලා අපිව අනිවාර්යයෙන්ම අපිව කපනවා. ඉතින් අපිටත් මොකද? අපිත් කපලා දැම්මා. අපිට පාඩුවක් වුණාද? නෑ නෑ. අපෙන් ගිය ලකුණු 5යි අපිට ලකුණු 9ක් ආවා. ඔනෝක තමයි දුවේ පුතේ පින් එකක් කියලා කියන්නේ. ඉතින් තව දෙයක් කියලා දෙන්න. මෙන්න මෙහෙමත් ඔයාලට පින් එකක් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ දෙයක්. බලා ගන්න බෝඩ් එක දිහා මෙන්න මේ විදිහට. මේ හරියට තියමු නේද? මේ බලන්න. ඔන්න බලා ගන්න. ඉත් එක් කපාගෙන ගිහිල්ලා පින් sorry ඉත් එක් කපාගෙන ගිහිල්ලා පින් එකක් දෙන්නත් පුළුවන්.
දැක්කද? ඉත්තෙක් කපාගෙන ගිහිල්ලා පින් එකක් දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් නිකම්ම ගිහිල්ලා පින් එකක් දෙන්නත් පුළුවන් මේ. sorry. ඉත්තෙක් කපාගෙන ගිහිල්ලා පින් එකක් දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ වගේ. ඔන්න බලා ගන්න. ඔන්න මම ආයි කරනවා. ආයි මෙතනින් ඔහම තියනවා. right. ඔන්න බලන්න. දැක්කද? ඉත්තෙක් කපාගෙන ගිහිල්ලා පින් එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිකම්ම ගිහිල්ලා පින් එකක් දෙන්නත් පුළුවන්. දැන් මගේ දරුවන්ට මං හිතනවා මට මේක පාඩම තේරෙන්නේ නැති කියලා. මොකද මීට කලින් මේක ඔයාලා දැනන් ඉන්නත් දැනන් නැති වෙන්නත් ඇති. නමුත් දැන් අද දැනගත්තනේ මොකද්ද මේ කියලා. මේක හරිම සරල චෙස් ආයුධයක්. නැත්නම් සරල චෙස් උපක්‍රමයක්. මේව පාවිච්චි කරන්න ඕනේ. නැත්තර මම මුලින් කිව්වා වගේ ඉත්තු ටික එහෙට මෙහෙට දාලා විත්ත කපාගෙන මහන්සි වෙලා එහෙම නෙමෙයි චෙස් කියන්නේ. ඒක එහෙම චෙස් අදින්නේ නැහැ අපි. මේ වගේ තාක්ෂණය පාවිච්චි කරලා ලස්සන සෙල්ලම් කරන ඕන දෙයක් තමයි චෙස් කියන්නේ. ඉතින් තා චූටි දෙයක් පෙන්නනම් ඔයාලට ඔන්න බලා ගන්න. මම මේ කිං අයින් කරනවා. පොඩ්ඩක් මේ හරියෙන් තියන්නම් එයාව. මේක බලන්න දුවේ පුතේ. දැන් මම කිව්වා 100න් 99ක් මහුවෙන්නේ කිංව. මේ අවස්ථාව බලන්න. මේකත් පින් එකක් තමයි. හැබැයි මේ රුක්ට යන්න පුළුවන්. රුක්ට යන්න තහනමක් නැහැ. නේද? හැබැයි පිටිපස්සේ කිං හිටියනම් මොකද වෙන්නේ? කිං ඉන්නවා නම් මේ රුක්ට යන්න බෑ. හැබැයි මෙතනදී මේ රුක්ට යන්න නිදහස් වෙන. හැබැයි ගියොත් මොකද වෙන්නේ? ගිය ගමන් කෙලින්ම දැක්කද? ක්වීන් කැපෙනව නේද? මෙතන අනිවාර්යෙන්ම හිත් එක් කැපෙනවාමයි. ක්වීන් ගියොත් නේද? ක්වීන් ගියොත් අනිවාර්යෙන්ම රුක් කැපෙනවා. ඉතින් ඔන්න ඕ වගේ 100ට එකක් වෙනීත් එක්ක ඇටැක් කරන්න පුළුවන්. 99ම්ම කිංව තමයි ඇටැක් කරන්නේ. ඉතින් දුවේ පුතේ පින් එක ගැන කියලා දෙන්න තියෙන්නේ මේ වගේ දෙයක්. හරිද? ඉතින් මං හිතනවා මගේ දරුවන්ට මේක පැහැදිලිව තේරෙන්නේ නැති කියලා. මොනවා හරි තිබ්බොත් ඔයාලා අපේ channel එකේ පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න, ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඉතින් දැන්ට පින් එක ගැන කියලා දෙන්න මෙච්චරයි. පින් එක ගැන පොඩි නැවත මතක් කිරීමක් කරොත් පින් එකක් කියන්නේ ඉත් එක්ව හිර කරලා කපන එකට. ඒ සඳහා සහභාගී වෙන්නේ කවුද? චෙස් බෝඩ් එකේ වේගයෙන් යන තුන් දෙනා ක්වීන්, රුක් සහ බිෂොප්. ඉත් එක්ක හිර කරලා කපන එකට තමයි පින් එකක් කියලා කියන්නේ. හැබැයි අපිට වාසියක් නැත්තම් අපි මේ වැඩේ කරන්න. ඒ කියන්නේ ඉත්තගේ වටිනාකම තියෙනවා. තා පාඩම අවසන් කරන්න කලින් තා චූටි දෙයක් මම ඔයාලගෙන් අහනවා. පොඩි ප්‍රශ්නයක්. බලා ගන්න. මෙන්න මේ විදිහට මම පොසිෂන් එකක් හදනවා. හරිද? right. දැන් ඔයාලට පේනවා ඇති කළු නයිට් කෙනෙකුයි කළු රුක් කෙනෙකුයි ඉන්නවා. හරිද? එතකොට දුවේ පුතේ කළු නයිට්ටත් කළු රුක්ටත් දෙන්නටම පින් එක දෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා කාටද පින් එක දෙන්න මේ වෙලාවේ තෝරගන්නේ? කළු නයිට්ද කළු රුක්ද? කාටද තෝරගන්නේ? හරි. මම දෙන්නට පෙන්නනම්කෝ. කළු නයිට්ට පින් එකක් දුන්නොත් පින් එක හරි. හැබැයි දරුවනේ ඊළඟ පාර කිං එනවා මෙතනට. දැන් ඔයාට මේ කපලා වැඩක් තියනවද? කපලා වැඩක් නැහැ. මොකද නයිට්ට ලැබෙන්නේ ලකුණු 3යි. ඔයා ලකුණු 3ක් දීලා ලකුණු 3ක් ගන්න එක ඔයාට පාඩුයි. ඒක බොරු වැඩක්. මේක බලන්න එහෙනම්. මේක වාසි. හැබැයි කියයි අයියෝ අපේ බිෂොප් කැපෙනවනේ කියලා. මම පුංචි දෙයක් කියන්නම්. චෙස් ක්‍රීඩාවේදී ඉත්තෝ කැපෙන එකට බය වෙන්න එපා. එහෙම වුණොත් ඔයාලට චෙස් අදින්න වෙන්නේ නැහැ. ඉත්තෝ කැපෙන්න ඕනේ තමයි චෙස් ක්‍රීඩාවේදී. හැබැයි ඒක හරි විදිහට කපන්න. ඉත්තෝ කැපනට බය වෙන්න එපා. හොඳේ? මෙතන ඔන්න බලන්නකෝ දැන් ඔන්න ආවා. දැන් බය වෙන්න එපා කපලා දාන්න. දැක්කද? අපි ලකුණු 3ක් දීලා 5ක් ගත්තා. සමහර දරුවෝ ඉත්තෝ කපන්න හරි බයයි. ඉතින් එහෙම කපන්න බයයි නම් චෙස් අදින්න එපා. ඉත්තෝ කපන්න බය වෙන්න එපා. බය නැති වෙන්න ඕන චෙස් ක්‍රීඩාවේ. හරි. එහෙනම් දරුවනේ පාඩම අවසන් කරනවා. ඉතින් මම හිතනවා අවසන් වශයෙන් උත් කියනවා. දරුවන්ට සේරම තේරෙන්නේ නැති. ඉතින් දිනපතා අපි දාන්න වීඩියෝ බලන්න, දෙයක් ඉගෙන ගන්න, හරි චෙස් හරි විදිහට ඉගෙන ගන්න. ඉතින් අද පාඩම අවසන් කරනවා. තවත් පාඩමක අපි ඊළඟ ටැක්ටික්ස් එක ගැන කතා කරමු. අද පින් එක ගැන කතා කරේ. ඉතින් තව පාඩමක තව වීඩියෝ එකකින් දෙවෙනි පාඩමේ කියන්නේ දෙවෙනි ටැක්ටික්ස් එක ගැන කතා කරලා ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මුලින් ඉඳලා අවසාන රැඳී සිටියට. ඉතින් එන හැමෝටම බොහොම ස්තුතියි. ආයුබෝවන්. සුබ දවසක්.